K-Boys presentation. අපි ආවද මේ තරම් දුර අයිබෝවන් කොන්නිචිවා. ඉතින් අද විල්ල ඉන්න අපේ කේබෝයිස්ලාගේ වැඩකට ඉතින් අපි කේබෝයිස්ලත් එක තම අද පැස්ටල ඉන්න කේබෝයිස්ලගේ මොකද කරේ මොකක් දුනේ කතන්දර ගොඩක් කේබෝයිස් සමඟ චටක් විදිර තම එක ඇත්ති කරලා තියන්න ඉතින් බෝයිස්ලත් එක්ක ඉතින් මගේ මේ පැත්ති ඉන්නවාගේ බෝයිස්ලගේ දිනිතයගෙන් පටන් ගත්තම දිනිතය කියන්නේ කේබෝයිස් නායක යස වගේ දකොට පැත්තින්නවා කේබෝයිස් එක මැනේජ ්‍රම්ස් වාදක මනේජර් ඉතින් මම ආව මේගොල්ලන්ට දිරිදල කට්ටිය පැත්තරන්න අපි හම ඉස්සලාම දිනිතයියගෙන් බෑන්ඩ හඳුන්නල දෙන්න වදිනතය කේබෝයිස් කියන්නේ කවුද මේගොල්ල කවුද කවුද ඔයා කවුද මේගොල්ල කවුද එකක්නට දුන්නත් කමන්නේ මාව නමින් දන්නේ දිනිත කියල කට්ටියක් දන්නවා කට්ටිය සඳමාල් කියල තව කට්ටියක් දන්නවා එහෙම තමන් නමින් දන්නේ එතොට මං බෑන්්ඩ එක පැත්තෙන් වගේ වෙන්නේ මම ප්ලේය කීබෝඩිස්ට් සිින්දු අදයකුත් කියනවා තව එතකොට මියසික් පැත්ත හදාගෙන බලාගෙන සවුන් පැත්තත් චුට්ටක් බලාගෙන දන්න විදියට වැඩේ කරගෙන යනවා එතකොට රස්සා විදියට කරන්න නම් මම ප්ලෑන් අදින එක ප්ලෑන් අදින මැසින්වල ප්ලෑන් අදින සහ ඒවා ප්‍රෝගෑමින් කරන තම රස්සා විදිර කරන්නේ ඒත් එක්කම ඉතින් මේගේ බෑන්ඩ අත් කරගෙන ඉන්න නිපාඩි පැත්ත වෙලා ඉට ඉලක්කෙන මම ලක්ෂිත මම බෑන්්ඩගේ බේස් කිරල් ප්ලේ කරන එක තම කරන්න ජපානට ආවේ ස්ටුවන් කෙනෙක් දිර ඉට අමතර ඉතින් පාට්ටම ජොබ්යක් කරගෙන බෑන්්ඩගේ වැඩ කරගෙන ඉන්න බෑන්ඩගේ බේස් ගහගෙන ඉන්න බේස් කිරගන්න ඉන්න මම චාපා මම කේබොයිස් බෑන්් එක වෝකලිස් ලගින් එක්කවේ මම ජොබ් එක විදිහට කරන්නේ පොඩි ළමයින්ට ඉංගලිෂු ගන්නන එක ඉළඟට අපේ කවුද අන්තිම අපේ වයිසින් අඩුම සාමාජ්‍යකයා කියන්නේ නම මොකත් වුවද කඩින්තු හරින්න මවන්න නික්නේම පුතා කාගෙත් පුතා කාගෙත් පුතා පුතා ස්තරය මොකක්ද ස්තරේ කියන්න ඉතින් බෑඩ්ඩගේ ලීඩ් ගිටාර එක තමයි මම් ප්ලේ කරන්නේ ජපානටාව ස්ටන්ට දිය තාමත් එහෙමයි පාටයිම් කරගෙන ඉතින් ඉන්න බෑන්්ඩගේ බෑන්් මනේජ විදිට අනුවය තමයි ඉන්න කාගෙත් ස්කයිලයින් අනු මගේ අවිශෂෙන් කිය ඔගල ලෙක්මට ඔගල කියන්න බෑන්්ඩගේ ්‍රම්ස් ගහන ප්ලේ කරනේ වාදනය කරනේ ගහතම අපි කරන්නේ සුපිරි වාදකව නෙමයි අපිතින් හින්ද නම් වැඩේ කරනවා එතකොට ගානකම මැනේජ්බන්ට එක මේක ඉතින් දිනිතත්ක එකතු වෙලා එන්න ඕන ටික කළමනාකාරිත්තය බලනවා එය ඉතාමතරව ඉතින් මගේ ව්‍යාපාරයක් තියෙන ඉතින් පොඩි ඒක කරගෙන පාඩුව ඉතින් ඔගුලත් එක කයියක් ගහගෙන පොඩි එකක් කරගෙන ඉන්නවා ඒටික තමයි ඉතින්නේ බෑන්්ඩගේ විදම් විශස් වැඩ කරනවා එටම දස්දාසේ ස්ටුවන් කෙනෙක් විදිරතම ජපන්ටාව ඔව් දැන් ජපන් රෙස්ටරන්ටේ කළමනාකරු විදියට වැඩ කරගෙන ඉන්නවා ඊළඟට අපේ කේබොයිස් යම ගෑන ගනියාම ගායන ශිල්පිය නියාම කරන්න ඉතින් ඔය සිින්තුවත් දැක් කියන පුරුවත් දැක්කයාගෙන එමෙන් ඉතින් ආතල්ලගේ අපේ කේබොයිස් බෑන්ට් ඇත් එක්ක ඉතින් දැන් මගේ දන්නේ සෑන දවසක් තිස්සේ ඉදන්නේ පදයක් වී එම ශේප්ප ඉන්නවා ඉතින් ඒ අතර පොඩි ජොබ් ඇත්දයක් කරගෙන ශේප්ප ඉතින් දවසකවර ඇති ඕක තමයි විස්තර යට අපේ විනෝත් ෆකසිස් මන්තවානේ ළඟදිම එකතු ළඟදිම 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 මම ඔක්තපෑ වාදන ශිල්පය විදිරතම කටයුතු කරන්නේ ජපාන්ට දෙදස් දාසය විල්ලා ස්ටඩන්් කෙනෙක් විදිට ඇවිල්ලා දැන් රෙස්ටරන්ට එක තමයි වැඩ කරන්නේ කොච්චර දුරක් කෙනද කියන්න කොච්චර දුරක් කෙන සාමාන්‍ය අපි දන්න වස දන්නති කට පොඩ්ඩක් කියන්න අරකබල පෑදකාමාර විතර දුරක් කෙනවානේ දෙක මාරක් විතර කට්ට කාගෙනවා එකසිය වනක් කර ඩෑන්් ගහන්ඩ තින උනට උනට මොකද හිතෙන්න මේ අද අන්තිම ටිවර කර අපි පෝක ඩාස් පැඩේට ඇත්තර හොඳයි නේද මේ මහ දවසක් මම මේ ඇවිල්ල මහ දවසක් වැඩට ප්‍රක්ටිස් කරන්න හම්බුරෙන්න අපිට කාලය තියෙන ගැන වැඩත් එක්ක මට ගොඩක් නිවාඩු ගන්න නිවාඩුව පස්ථා තියෙනවා කන්න ජොබ්බ එකත් එක්ක ඉතිං මේ තිබ්බ කාලේ සමගනේ මැනේජ්මන්් කරගෙන අවුලක් නෑ ඉතින් හොඳට වැඩේ උනා කියලා හිතනවා බොඩුපොඩි අඩුපාඩුකම් තියෙනවා ඉතින් අපි හැමෝමනේ තාම ලොකු ගමනක් ගිහිලා නෑනේ ඉතින් ඒ හින්දා පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා අඩුපාඩු හදාගෙන ඉතින් ඉස්සරහට
වැඩක් හොඳ වැඩක් දෙන්න තමයි තින්නේ. උඩට Plan කරගෙන බලන්නකොට මොකද හිතුනේ ඉතින්? ඇත්තටම ආසාවක් තිබ්බ නේද මේ ජපාන්ට ඇවිල්ලා මමත් ලංකාවේ සෙල්ලම් කරලා තිබ්බට ඉතින් මෙහෙ ඇවිල්ලා මගේ පළවෙනිම ෂෝ එක හිතුවට වඩා හොඳට වුණා වැඩේ. මොකද මේ ලොකුම දේ තමයි අපිට ප්‍රැක්ටිස් කරගන්න මහ කාලයක් තිබ්බේ නැති එක. ඉතින් බොහොම සුළු කාලයක් තමයි තිබ්බේ මම බෑන්ඩ් එකට ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න. ඉතින් එහෙම ප්‍රැක්ටිස් කළා මේ ගානට මේ ෂෝ එක වුණා කියන්නේ ඇත්තටම හොඳයි. අවුලක් නෑ ඉතින් එහෙම තමයි. ඉතින් අනුවයි. ඉතින් බෑන්ඩ් එක විදිහට කේබෝයිස් දැන් ඔයගොල්ලෝ කියනවත් වගේ ගහන එක කරන්න. ඇත්තම කතා. එහෙම නැතුව ඒ කියන්නේ මේක පටන් ගැම්ම මූල කොතනින්ද ඔයගොල්ලෝ පටන් ගත්තේ? කවුද හිටපු සමාජිකයෝ? මොකද උනේ? කොතනින්ද මේක කියන්නේ මූල බීජය කොතනද ඔයගොල්ලන්ගේ මේ බෑන්ඩ් එක පටන් ගන්න? මොකද උනේ? මුලින්ම කියනවනම් දැන් බෑන් කියන ඉතින් ඔයාටත් මතකනවත් එන ආපුම කාලේ වගේ ඉතින් ගොඩක් කට්ටිය හිටියේ නෑනේ ඉතින් මෙහි. ඔව්. මේ ඉතින් එතකොට ඊට අඩුයි. පිරිස අඩු ඉතින් මියුසික් පුළුවන් ඔය ගිටාර ගහන දෙතුන් දෙනෙක් එකතු කරගෙන මමයි අතර මුලින් ඒ කියන්නේ නමක් ගමක් නෑ නිකන් අපි පොඩ්ඩක් ඔය පොඩි මේ ෂිමින් සෙන්ටර්ස් වල එහෙම තියෙන පොඩි හෝල් එකක් බුක් කරලා ඉතින් අපි 20ක් 25ක් එකතු වෙලා ඔය පොඩි ඩ්‍රම් සෙට් ඒ දවස්වල හිටපු ෆැමිලිස් ඊට වල කට්ටියට ෆැමිලිස් ටික එකතු වෙලා ටිකට් නෙමෙයි නිකන් ආතල්ලක් ගන්න කියලා ඉතින් ඩ්‍රම් සෙට් එකකුයි පොඩි එකක් නිකන් අර ටෝයි වගේ ඩ්‍රම් සෙට් එකක් ඒකයි එතකොට ගිටාර් බොක්ස් ගිටාරුයි. ගිටාර තිබ්බේ. මුලින්ම අපි ප්ලේ කරේ ඔය හකතා ෂිමින් සෙන්ටර් එකේ හෝල් පොඩි පොඩි අර නිකන් කයිගි කියලා කියන්නේ නිකන් මීටින් කරන ඕන ඒ දේ. තැන. ඔව් නෑ නෑ මෙතන මේ ඊට කලින් කරා හකතවල. ආ. ඒකෙදි හිටියේ මම ඔය පොඩි ඩ්‍රම් සෙට් එකකින් ඩ්‍රම්ස් ගැහුවා. එතකොට මේ කවුද උපේක මල්ලි හිටියා. උපේක උපේක හිටියා. ගිටාර් ගැහුවා. ශාන අපේ ශානක මල්ලි ගිටාර්ස් ගැහුවා. එතකොට සුරේෂ් අයියා නෑ සුරේෂ් එතකොට පස්සේ. ඒකේ හිටියේ නෑ. නමුත් ඊට එතකොට මාරයා කවුද අපේ මනුෂ්කත් හිටියා මට මතක විදියට. මනුෂ්කයි ඔය තුන් දෙනයි ඊගාවට කවුද අපේ මේ දිල්ෂාන් ඔව් ඊළඟ ඩිලි ත්‍රෝන්ස් ඩිලි ත්‍රෝන්ස් මේක පර්කෂන් වලට ගහන්න හිටියා නෑ ඩිලි ඒකේ හිටියේ නෑ ඩිලි එකෙන් තමයි අපිට සෙට් set වෙන්නේ සින්දු වුණේ. කියලා එහෙම ඊට පස්සේ අපි ආයි දෙවෙනියට කරා ඒත් බෑන්ඩ් එකට නමක් ගමන් නැතුව ඒත් ඔය සෙට් එකම තා චුට්ටක් වැඩි කරලා ඩ්‍රම් සෙට් එකෙන් අපිට හොඳට දාගෙන එතකොට ඩිලි එක ගැහුවා මේ දරබක් එක. දර්බක්යක් ගැහුවා මේ පර්කෂන් විදියට ඒක- හිතලා ඔව්, ඒක ඒ- තමයි ඒ- තිබ්බේ ගැහුවා එතකොට ඒකෙත් ඒක 50ක් විතර හිටියා ඒක මට මතකයි. ඔයකට මට මතකයිනේ එතකොට තබ්ලා සීන් එකක් තිබ්බා. ඔව් ඒ වෙනම තබ්ලාත් ගැහුවා එතන සුරේෂ් හිටියා ඔව්. සුරේෂ් තබ්ලා ගැහුවා එතකොට ඒත් ශාන ගිටාස් ගැහුවා උපේක මල්ලි මනුෂ්ක හිටියා මනුෂ්කා හිටියා. කීබෝඩිස් කෙනෙක් හිටියා ඒත් ඔයිත හිටපු මල්ලි කෙනෙක් අපි ඔය දවස් දෙකක් රැය පොඩ්ඩක් ප්‍රැක්ටිස් කළා ඉතින් ඔය සින්දු පැයකමාරක් පැයක විතර එකමාරක ඉන්න කට්ටිය සින්දු කීපයක් කියලා ඉතින් ඒක ඒවා ටිකට් ෂෝ නෙමෙයි ඉතින් අර දැන් අපි එකතු වෙලා ඊට පස්සේ 2015 දෙන්න ඊට පස්සේ ඊගාවට ආයේ ඔය මේ අපේ සංජය මෙහි ආවට පස්සේ තමයි සංජය කලින් බෑන්ඩ්ස් කරපු කෙනෙක් ඉන්නේ ඉතින් බෑන්ඩ් එකක් කරමු කියලා නමකුත් දාලා ඊට පස්සේ තමයි ඔය ඒ බෑන්ඩ් එකත් එක්කම Q3 කියන නමින් පටන් අරගෙන එතන ඉඳන් ඒකේ පළවෙනි ෂෝ එකට අපි ආටිස්ට්ලාත් ගෙන්නුවා. ඉතින් මටත් මුලින් ඉඳන්ම මේ ෂෝ එකක් කරන ඒ කියන්නේ අපි දැන් මියුසික් කරපු කියන්නේ බෑන්ඩ් උන තිබ්බනේ. එතකොට බෑන්ඩ් කෙසේද ෂෝ එකක් කරන අවශ්‍යතාවය තිබ්බ ලංකාවෙන් ආටිස්ට්ලා කෙනෙක් මේ කරනවා. නමුත් එතකොට මම මුලින්ම අතරම කතා කරේ කතාව. දිග්ගැසුනට කමන්නේ. ඉතින් මම මුලින්ම කතා කරේ මේ වායෝ. එතකොට වායෝ ප්ලේ කරන මගේ ඉස්කෝලේ මගේ හොඳම යාළුවෙක් තමයි බේස් ගහන්නේ. මම දුමියට කතා කරා මචං මෙහෙමයි. ෂෝ එකම කෙලින්ම ගත්ත මචං උඹලගේ ඔය පැත්තේ බජට් වලට අපි ගෙනල්ලා අපිට ගන්න බෑ ඔය කියලා ඒක කරන්න. නමුත් ඉතින් ඕන උදව්වක් තියෙනවා මම කරලා දෙන්නම් මෙහෙමයි කියලා. ඒ කියන්නේ ඒක මටත් තේරෙනවා. ඉතින් අපේ support බජට් එක, එක ඔව්. සපෝට් එකක් දෙන්නම්. ඉතින් ආටිස්ට්ලා කවුරු හරි වෙලා දෙන්න ඕන කොහොම කියලා තමයි. ඒතර සංජයත් හිටියනේ ඊට පස්සේ. එතකොට බෑන්ඩ් මෙම්බර්ස්ලා කියලා ඊට පස්සේ දෙවෙනි පාරට එතකොට ඩ්‍රම්ස් ගහන්න අපිට දිගා සෙට් වුණා. ශනුක සත්තර ශනුක සත්තර කියන මූවයි ගමේ අපි දෙන එක වයසේ. ශනුක ගමේ කොල්ලි. දිගා සෙට් වුණා. ඔව්. එතකොට දිගා හිටියා ඊට පස්සේ එතකොට අයි සුරේෂ් ගිටාර්ස් ගැහුවා. සුරේෂ් ශානයි මනුෂ්කයි ඊගාවට ඔය ටික හිටියට අපිට එතකොට කීබෝඩිස් කෙනෙක් හරියට හිටියේ නැහැ. ඊට පස්සේ පළවෙනි ෂෝ එකේ එතකොට අපේ පළවෙනි ෂෝ එකේ ආටිස්ට්ලා වුණේ රොමේෂ් සුගතපාලයි අපේ කීර්ති පැස්කොල් මහත්තයා පුතයි ඉලේලිය කියන්නේ චේතන අරණසිංහයි කසුන් පැස්කොල්යි අපේ නිවේදක විදියට ආවේ කියන්නේ දිනුෂ අපේ දිනුෂ පියදාස එයා තමයි ඉතින් වැඩි කොඩිනේට් කරගෙන සංජය් එක්කත් එකතු වෙලා අපිත් එක්ක කොඩිනේට් කරගෙන ඉතින් එතකොට සංජය බෑන්ඩ් ලීඩර් විදියට ප්‍රකාශන ගැහුවා. එතකොට අපිට කීබෝඩිස් කෙනෙකුයි බේස් ගිටාර්සුත් හිටියේ නැහැ. ඒ නිසා උඩහින් ඒ කියන්නේ කීබෝඩ් ගාව ජනිත් ඔය මේ ජනිත. අදලා දන්න කට්ටියම මේ ජනිත්තාව මේ යූත් එකේ සංජයලාගේ යාළුවෝ නිසා ජනිතුයි මේ ඒත් එකම සම්පත් අයියා කියලා ආවා. එයා බොහොම දක්ෂයෙක් ගිටාර් කාපු පොරක්.
පොර තමයි ඇවිල්ලා බේස් ගැහුවේ. මන්- ඒ දෙන්න තමයි අතර වැඩේ කොට දාලා දුන්නේ. ආ. ඒ කියන්නේ සංජත් දන්න උනාට දැන් ආ. අනිත් කට්ටිය ආධුනිකයි. අර දෙන්න ජනිත් කොමරි කීබෝඩ් පාර්ට්ස් එක ගහලා කොමරි වැඩේ ඇදලා දුන්නා ආටිස් බැගින් එක. ඒක අපි කරේ 17 මුල මට මතක විදිහට. පෙබරවාරි නේද? ඊට පස්සේ 18 තමයි 18 වෙනකොට 18 ෂෝ එකට ඔන්න ටිකක් කට්ටිය මෙහෙ සෙට් වෙනවා. දිනත කීබෝඩ්ස් කෙනෙක් දිනත කීබෝඩ්ස් ගැහුවා. ලීඩ් ගිටාරිස් කෙනෙක්ට අපේ සමන් කියලා ඊට පස්සේ සහෝදරයෙක්. එයා පස්සේ කුමමතු පැත්තට ගියා UG සමන්. UG සෙට් වුණා. ඊට පස්සේ ගෑන් සෙට් වුණා රිද්ම් වලට. ඊට පස්සේ දිගා ඩ්‍රම්ස් ගැහුවා. අනිත් පිරිස එහෙමමයි. ලොකු වෙනසක් වුණේ නැහැ. ඒතර බේස් ගන්න හිටියේ නෑ ඒත්. ඒතර බේස් එකට අපි ආයේ මේ අසිතයි ආවෙත් උඩහින් අසිත දෙපාරක් ඊට පස්සේ කරත් ආවා. ඊට පස්සේ දිගායි උඩහට ගියාට පස්සේ දිගාගේ අඩුවට තමයි ආයේ ඔයා ආය සංජය කිව්වා මෙන්න ඒක ඇත්තට මුනේ ඒකට හම්බයක් දිගා දැන් ගියාට එනවා කියලා ගියාට ආවේ නැහැ. ඊට අද හෙට කියලා ෂෝ එකත් ඔක්කොම දාගෙන ඊට පස්සේ සංජයට මම කිව්වා එනං හරි කමන්නේ නැහැ. දැන් මූ එනවනේ ෂෝ එකට. ප්‍රැක්ටිස් එකට මං ගහලා දෙන්නම් පුළුවන් විදියට. මේ අපි ගහමු කියලා. ඉතින් ගහලා ඉතින් දිගා එන්නේ නැහැ. සංජයම කිව්වා ඔන්න ගහමු අයියෝ ඔයාම ගහමු ඔන්නේ. ඔක හොඳයි ඔය ඇති කියලා වැඩේට. ඊට එතකොට ආයේ දිනත හිටිය එතකොට අපි සෙට් එක ගයියා හිටියා. එතකොට සිංකරන් හිටියේ අපේ කවුද අමිල ලක්විඳු කාගෙත් අයියයි කලින් ඉඳන් ඒ දෙන්න කලින් අය හිටියා. ශානයි දෙන්න හිටියා. ඒකට ඒකෙදිත් ශානයි කාගෙත් අයියයි කාගෙත් අය තමයි සින්දු කිව්වේ. ඔව් දෙන්න මේ වෝකලිස්ට්ලා ඉදිරි හිටියේ. එතකොට මේ ඉලිනි අක්ක සින්දු කිව්වා. ඔව් ඒගොල්ලෝ ආටිස්ට්ලා විදිහට බෑන්ඩ් එකේ බෑන්ඩ් නෙමෙයි. එකේ. නමුත් ආටිස්ට්ලා විදිහට සිං කරා. ඒ හැම ෂෝ එකම වගේ මේ එතකොට ඒ එතනින් හිටියා ඊගාවට ඊට පස්සේ ඒකෙත් මං හිතන්නේ බේස් ගිටාරිස් කෙනෙක් හිටියේ නෑ. ඒකටත් අසිතයිය තමයි ආවේ. අසිත ඇත්තටම විශේෂයෙන්ම කියන්න චම්පික මල්ලිත් ආවා. චම්පික මල්ලිත් හරි දක්ෂ ඉතින් චම්පික ඔය දෙක තුනටම හැම වෙලේටම මේගොල්ලෝ අද ගොඩක් කරලා තින් වියදම් කරගෙන අපි මොන හරි කිමොචිත කියන්නේ ප්‍රතිදයක් කරත් නමුත් ඒකම නෙමෙයි. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වැඩේට ඒ පාලනයක් කරගෙන ඇවිල්ලා මේ තමන්ගේ පවුල කට්ටියත් එක්කම ඇවිල්ලා. සවුන්ඩ් බැලන්ස් එකේදී ගීත් චාමර කියලා ඉන්න ගීත් ඇවිල්ලා සෑහෙන උදව් කරා අපිට ඒ ෂෝ වල. මේ සවුන්ඩ් බැලන්ස් කරගන්න හැම වැඩවලට අපිට වැඩේට අලුත්නේ. ඒ නිසා වගේ අසිත අයියා ගීත් එතකොට මේ චම්පික මල්ලි ජනිය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ජනිත් ආව හැම එකටම ආව. හැම එකටම ආව ජනිත්. ඒක කරා ඊට පස්සේ එතනින් ඒ ෂෝ එකට අපේ කවුද ආවේ මේ රුවන් නෙට්ටිය ආරච්චියාව සශිකානි සංසලා දිනුෂම තමයි දිගටම. ඊට පස්සේ එතනින් කොවිඩ් පටන් ගත්තා අපිට 20 22 කරන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ 23 තමයි මේ ආයේ ජනයි ප්‍රියයි ගෙන්නලා ජනපියවිත් ලෝචි ගෙන්නලා ඒගොල්ලන්ගේ අපේ බෑන්ඩ් සෙෂන් එකත් එක්ක ඒගොල්ලන්ගේ එකක් දාලා ඒගොල්ලන්ගේ සින්දුත් දාලා කරා. ඉතින් එතකොට ලොකු වෙනසක් වුණේ නැහැ. එතකොට ඒතකොට ගායන් බේස් ගැහුවා. මේ බේස් ගහන්න එතකොට ලසා හිටියා. ඒක එතකොට ලසා එතකොට ඒ ෂෝ එකට තමයි ලසා ගියා මේ සෙට් උනේ එකට. එතකොට ගායනුත් රිද්ම් ගහ ගහ හිටපු එක බේස් ගන්න කෙනෙක් නැති හින්දා ගායන් අපි අපේ කියපු නිසා බේස් ගහමු කියලා. මොකද ඒක උනේත් අපි ඔය මොකක්ද අර මේ භක්ති ගීතයකට නෝට් දෙක තුනක් ගාලා බේස් ගන්න අතර ගත්තා. ඒ ෂෝ එකෙන් පස්සේ ගිය අවුරුද්දේ අපි මේ රොමැන්ස් ගොත පාලා දිල් කිව්රේෂා ගෙනලා ඒත් එතකොටත් ලසා හිටියා මේ මෙම්බර්ස්ලා ටිකත් එක්ක. එතකොට නවතුන්නේ නැහැ කියලා. එතකොට ලක්ෂිත මල්ලි හිටියා. ලක්ෂිත මල්ලි නවතුන්නේ නැහැ කියලා. ඒට කලින් තව එතකොට අපි ආපහු ගායන් රිද්ම් වලට බේසිස් කෙනෙක් ලක්ෂිත මෙහෙට ඇවිල්ලා පොඩ්ඩක් අපි අඳුරගත්ත හින්දා කතා කරලා ලක්ෂිත බේස් ගන්න ඉතින් මේ කැමතිම කෙනා ඒව දාලා මේ ගායන් සුපුරුදු පරිදි ඉඩම් එකටම දාලා එතකොට එහෙම ගිහින් අපි නවතුන්නේ නැහැ කියන ෂෝ එක ගෙවුවා. ඊට පස්සේ ඒක ගිය අවුරුද්දේ කරේ. ඒත් එක්කම ඊට පස්සේ දැන් ඔය සංජයගේ ඉතින් කොහොමත් අර සංජය ඉතින් යූත් එකට ගිහිල්ලා ප්‍රොෆෙෂනල් මියුසික් කරපු කෙනෙක් නිසා ඉතින් සංජය ගොඩක් වෙලාට අර මියුසික් පැත්ත ලොකුවට හිතුවා. අපි හිතුවේ නැහැ කියනවා නෙමෙයි අපි හිතුවා. උත් අපිට වඩා හිතුවා ඉතින් ගොඩක් ඒගොල්ලෝ අර ආපු ගාලින් තමයි ඔය සම්පික මල්ලිලා ඒගොල්ලෝ අර යූත් එකේ සෙට් එක ඉතින් ඒගොල්ලන්ට අර මියුසික් පැත්තෙන් ලොකු වැඩක් කරන්න ඕනේ කියන අදහසෙන් හිටපු නිසා ඉතින් සංජයත් මේ ඒගොල්ලෝ බෑන්ඩ් එක අලුතින් පටන් ගත්තා. සංජයත් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ යූත් එකේ බෑන්ඩ් එකේ සෙට් ඇත්තටම කොහොම වගේ යූත් එකක් තියෙන්නේ. එතකොට එයාද උදාරත් අපිත් එක්ක සම්බන්ධ වුණා මේ මැද කාලෙදී ඔය නවතුන්නේ නැහැ කාලෙදී. මේ සංජයයි උදාරයි අර චම්පික මල්ලත් එක්ක එකතු වෙලා ඔය අලුතෙන් ඒගොල්ලෝ මං හිතන්නේ ගිය අවුරුද්දේ අන්තිම විතර වගේ ඒගොල්ලන්ගේ බෑන්ඩ් එකක් ලොන්ච් කරා මේ. එතකොට ඒ අතරේ දැන් අපේ සෙට් එකක් දැන් මෙතන ඉන්නවනේ. ඒ අතරේ අපිටත් ඔය පොඩි පොඩි පාටිස් තරම්ම නම් ගහන්න ඕනේ කියන එක ආවා. නමුත් දැන් කටියන සංජත් කියදින් අයියන පුළුවන් විදිහට වැඩේ කරගෙන ඉන්නවනේ වැඩේ බලමු කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ අපි මේ කට්ටියත් අයින් උතර මේ පුතා අපේ ආවා. ඉතින් මම මල්ලි කියනවා පුතා කියනවා. ඉතින් පුතා තමයි පුතා ඉස්කෝලේ ඇවිල්ලා අපිට සෙට් වුණා. ඒතර පුතා ලීඩ් එකට බැස්සා එහෙමම. ඊට පස්සේ ලක්ෂිත මල්ලි එහෙම මීට ඊට පස්සේ මේ කවුද මේ ගෑන් මල්ලි ලසයිදි කට්ටිය මේ විදිහට හිටියානේ. ඉතින් එතකොට
ඒගොල්ලන්ගේ මෙම යන ගමන් ප්‍රකෂන් ඩ පුරුවන්ට ඕ ඇතරම සංජය ඔපකෂන අඩු පුරුවන්ට මුලින් මල්ලිගෙන කිට නමුත් යාගේ කාර බහලත්ය යනම්මන යට ප්‍රක්ටිසන්න බරි ප්‍රශ්නතිකමයි විනොත් මල්ලි කලින් ම දන්න ඇතර විනොත් මල්ලි මගේ ඔලු තිබ කලින් ද මිස්තර තම පොරට බෑන්ඩුන තියෙන හිද මන් නිතරම කිවත් විනොත් මල්ලි ගම ගම කියන කතා හිට අත්තව කතාව නවත් පොර ඉන්නක මත ඉතිම මුලින්ම විනොත් මට කතා කරමතක මල්ලි මෙහමක අය හෙමට එන්ඩන ආසාව තියෙනවා හැබැ ඉන්නක මතු ප්‍රශ්නය එදම් බැරි මතනම කමන්න මලි පුළුවන් විදිර වැඩ බලස් කරම පුළදර ගම් උන තියන කෙනෙක් වැඩ සෙට්ටන් ටව ඇතරම ඒ චොයිස්සකත් අපිට ඇතරම හරිගයක ගොලට පෙන්ඩති අන්තිම වෙන්ටගේ ඉතින් ඒ විදිහට තමයි ම කෙටියෙන් කිව තව ඇතරම විශේෂෙන් කියනන ඒ ඉදල මේ වනකම් සෑහන විස උදව් කරාමයක ඒ බහුතරයක් මුදල් බලාපොරොත්තුනුත් නෙමේ ගැන පඩි අරගෙන බෑන් හපු කවරුත් නෙමේ සේච්චාවෙන් ඒ උදව් කරපු කට්ටිය තමයි හිටියේ මුලයිද ඒ පහලවේ අර 14 විතර ගහපු සෙට් එකේ නම් ඒ ඔක්කොම ඒ ඔක්කොම හින්දා තමයි ටික ටික මෙ තත්වය ඇවිල්ලා අපි මුලින්ම සවුන්ඩ් සෙටප් එකක් ගෙනල්ලා ෂෝ එකක් ගහද්දි ඔය මේ මට මතකයි සුරේෂ්ගේ වයිෆ් තමයි ඒ නංගිත් මියුසික් කරපු එක්කනේ නංගි මට මං හිතන්නේ ඇත්තටම එයාට ඇඬුණා මං හිතන්නේ අයියේ බලන්නකෝ දැන් කොච්චර හොඳද බෑන්ඩ් එක ළඟ අර තත්ත හිටපු එකනේ අපි අවුරුදු 5 7-8ක් ඇතුළත ඒක අර මේ මොකක්ද කියන්නේ වර්ධනය දැක්කා ඉතින් ඒකින්ද දැන් ඉන්න තත්ත්වය ගැන සන්තෝෂයි ඉතින් දැන් අර අතනදි පොඩි මේකක් වෙච්ච නිසා අපි වෙන නමකින් ඒ කියන්නේ දැන් මෙම්බර්ස්ලා මාරු වෙච්ච නිසා අපි K boys කියලා Kyushu boys කියන තේරුමත් එක්ක තමයි K boys කියනතර Kyushu boys boys එතකොට දිනිත එතකොට ඇත්තටම දිනිත තමයි එදා ඉඳන්ම මේ කෝඩ්ස් පැත්ත ඔක්කොම මියුසික් පැත්ත කියන්නේ මියුසික් පැත්ත බැලුවේ අරේන්ජ්මන්ට්ස් ගොඩක් සංජය් එක්ක එකතු වෙලා ඒවට ටික් කරේ ඉතින් ඊට පස්සේ දිනිත ෆුල් ටයිම් ඒ ටික බලලා ඉතින් මේගොල්ලන්ටත් මේ කරගෙන අපි මේ සාකච්ඡා කරගෙන ඉතින් මං ඉතින් ඔය මුදල් හදල් පැත්ත පුළුවන් ඉදිරියට බලලා ගමන් මැනේජ්මන්ට් එක මම බලනවා ඉතින් නම එකේ බෝයිස් ගෑල්ලමක් ගත්තු ගෑල්ලමක් කියන්න අපිට දෙසම්බර් බෝයිස් කෙල්ලකුත් ඒක උනේ අපි ඉස්සලා නමත් අපි කට්ටිය එකහු වෙලා නමක් ඇඩ් කරන්න කලින් අපිට ක්‍රිස්මස් පාටියක් ඒ පාටය ගහන්න ඕනින්ද මම WhatsApp group එකක් ඇතුව නිකන් බොයිස් කියලා දාලා අපි පොල් කට්ටිය ඉදිරියට නිකන් බොයිස් කියලා group එක දැම්මා ඊට පස්සේ කට්ටිය කිව්වා මේ නමින් හොඳයිනේ මෙහෙම ගමු කියලා පස්සේ Kyushu boys කියන එක දිග වැඩි හින්දා K boys කියලා හදාගෙන නත්තල් පාටිය ගැහුවා නත්තල් පාටිය ගැහුවා ඒ නත්තල් පාටියේදී නංගිට සින්දු කියන්න එන්න කියලා තිබ්බා ඒත් ස්කූල් ගිහලාද කොහෙද උගුරවුල් කියලා සිං කරේ නෑ ඊට පස්සේ වැඩ ඉඳන් සද්දියා බෑන්ඩ් ඒ වැඩේ ගහලා අයියත් එක්ක අනුයත් එක්ක කතා වෙලා අපි වැඩේ කරගෙන යමු කියලා මේ නමින්ම ඒ නමින් එහෙම කරලා නංගිටත් ඊට පස්සේ මේ බෑන්ඩ් එකට කතා කරලා එයාව නිත්‍ය නියාමක ගායිකාව කරගෙන බෑන්ඩ් එක දැන් කරගෙන යනවා ඊට පස්සේ අපි තුන්වෙනි මාසේ අර ශිමනසෙ කියලා අතරම ශිමනසෙ කියලා ගොඩක් මේ පස්වෙනි බෑන්ඩ් එක මාසේ වෙනුවෙන් අපි අනිත් හැමමත් වගේම දැන් මෑත කාලේ ඔය අපි තරිදු මල්ලි ටී බොතේ කියන්නේ ඇනවුන්සින් පැත්තත් කරා ෂෝ දෙකකම ඒ කියන්නේ ජනප්‍රිය ඉඳලම ඊට පස්සේ නව තුනම කරා තුනම ඒකත් කරා ඊට පාලමත් කරා පාලම එක ඇත්තටම තරිදු තමයි සියල්ලම මේ ඒ කියන්නේ මේවා කරේ ඔක්කොම ඒ කියන්නේ මේ ඕගනයිස් කරලා ඔක්කොම කරේ ඉතින් ඇත්තටම ඒ කියන්නේ මේ තරිදු මල්ලටත් ලොකු මේ ස්තුතියක් යන්න ඕනේ ඒ එතනද ඒ ඇත්තටම මේ පාලමෙන් ක්‍රිස්මස් පාටියත් අපි කරා නමුත් පාලම තමයි අපි ඇත්තටම බෑන්ඩ් එක විදිහට K boys නමින් මේ මෙම්බර්ස් මේ කට්ටියගෙන්ම පටන් ගඩේ පටන් අරන් මුලින්ම වැඩ ඊට පස්සේ අපි කොහොමත් මේ ආටිස්ට්ලා ගෙන්නලා ෂෝ එකක් අපි ප්ලෑන් කරගෙන හිටියට පාලමෙන් තමයි අපි මුලින්ම මේ අන්නරේ ලබා ගත්තේ සමාජයට කියන්නේ කට්ටිය දැනගත්තේ මේ නම ඊට පස්සේ දැන් අපි මේ පාර ෂෝ එක කරා ඉතින් මේකත් සාර්ථකයි ඊට පස්සේ නිකන් ෂෙඩියුල් එක කිව්වත් අපි 12 වෙනි මාසේ ෂෝස් ඒ කියන්නේ ඉවෙන්ට් එකක් කරනවා සෙනසුරාදා ඉරිදා එකත් බෑන්ඩ් එකේ ඉවෙන්ට්ස් විදියට මේ සාමාන්‍යයෙන් ඩිනර් ඩාන්ස් නොවුනට ඒ වගේ ටයිප් එකකින් යන කොහොමද ඩාන්ස් කරන්න විනෝදෙන්න ඉතින් අපි ඊගාවට 6 වෙනි මාසේ ලබන අවුරුද්ද 6 වෙනි මාසේ මුල ඒත් හෝල්ස් බුක් කරලා කොම කරලා තියෙන්නේ මේ ආටිස්ට් ෂෝ එකක් යනවා ඒකත් මේ කලින් වගේම තව ඒ අඩුපාඩු හදාගෙන හොඳ වැඩක් ජූනි මාසේ ලබන අවුරුද්දේ මුල් සතියේ ඒකට හෝල්ස් බුක් කරලා කොම කරමු විස්තර පසුවට දෙන්න විස්තර පසුවට දෙන්න දැන් තියාගන්න ඕනේ දැන් නේද දිනේ දාගන්න K boys දාගෙන තියෙනවා ලබන අවුරුද්දේ ගඩක් ඔන්න 6 වෙනි මාසේ පළවෙනි ඉරිදා හරියට ගියොත් 6යි 7යි 7 7 එකක් තියෙන ඔන්න K boys ඊළඟ ප්ලස් 2 ප්ලස් තමයි මොකද්ද මේ පාර වෙච්ච එකේ ඔයාලට මොකද්ද ආටිස්ට්ලාට ප්ලස් කරපු එකේ තීබ්බ මොකද්ද දැනුණේ දේ මොකද්ද නෑ මේ පාර අතරම අපි අර වෙලාවත් එක්ක ගොඩක් කට්ටිය අර ප්‍රැක්ටිස් කරන්න ලොකු වෙලා කාලයක් තිබ්බෙත් නෑ ඉතින් ඒ වුණාට අර මේ අපි කරන වෙලාව හරියට කරා ඇත්තටම
ඒ කරලා ඇත්තටම හොඳයි මේ පාර හොඳට කට්ටිය ප්ලේ කරා කියලා මං හිතනවා ඉතින්. හ්ම්. ඒ දැන් වෙන පාර පාර බලනකොට මොකද හිතුනේ? ශිහානි ඇවිල්ලා ළඟට ආවම මොකද හිතුනේ? ලැජ්ජයි. නෑ නෑ ආවා. තාගලගේ තුලින්මගේ ලක්ෂිත මල්ලික පටන් ගත්ත කෙලින්ම. මොකද තාම ලැජ්ජයි තාම ලැජ්ජයි. හිතාගන්න බෑ හිතාගන්න බැරි වුණා මම ළඟට ඇවිල්ලා. මම ඒවට අවධානය දුන්න මගේ වැඩ වැඩේ මේ සැරේ ෆුකුෝකා බ්ලස් සාර්ථක කරගන්න ආපු හැමෝටම බොහොම ස්තුතියි. ඇත්තටම මාර සතුටුයි. මේ සැරේ මාර සෙනගක් හිටියා. දැන් ස්ටේජ් එකේ ඒ වෙලේ කියන්න හම්බුන්නේ නැහැ. මොකද අනුග්‍රහ බවතුන්ටත් මාර විදියට ස්තුති කරනවා. අපිට මාර විදියට يعني ස්පොන්සර් ගන්න මාර සෙට් එකක් ඉන්නවා. මේ සැරේ මාර සෙට් එකක් හිටියා. හරිද? ඒ කියන්නේ පාරෙන් හමුනොත් මල්ලි මොකක්ද දෙන්න ඕනේ. එහෙම මාර සෙට් එකක් තිබ්බා. අපි කියන්නේ ෂෝ එක මේව කරපු ගමන්ම මේ ඒ කියන්නේ ෂෝ එක අපි පබ්ලිෂ් කරපු ගමන්ම මගෙන් ඒ කියන්නේ වෙන්න මොකක්ද ඕනේ කියලා. එහෙම කියන්නේ අපි ඉල්ලලා නෙමෙයි සමහරු. මේ පාර මොකද්ද වෙන්න ඕනේ කියලා. කොහොමද කරන්න ඕනේ මොනවද කරන්න? සමහරු මට කලින්ම කිව්වා. ඒ කියන්නේ අවුරුදු 20 විතර වෙද්දිම කිව්වා. මේ පාර ෂෝ එකට ගිය පාට වඩා වැඩක් කරනවා. ඒ වගේම මේ පාර ෂෝ එක ඉවර වෙද්දි කිව්වා. මේ පාර දැන් නම් වශයෙන් කියන්න ඕනේ මට කීප දෙනෙක්ම කිව්වා. නියමයට වැඩේ තිබුණා. ගිය පාරට මේ පාරට වඩා වැඩියමක් ලබන පාර අනිවාර්යෙන් කරනවා කියන එක. ඉතින් ඒක අනිත් එක ඒගොල්ලන්ට අපි පිත් දෙනවා අපේ පැත්තෙන් පුළුවන් විදිහට අපි වීඩියෝ එකක් කරනවා. දැන් මල්ලි ලිව්සුත් ගිහිල්ලා ඒ ටික කරා. නමුත් මම හිතන්නේ ඒ කියන්නේ ඒකෙන් ඒගොල්ලොන්ට ලැබෙන දේට වඩා ඒගොල්ලෝ ඇත්තටම මේ හදවතින් අපිට දෙන දේ ඒ කියන්නේ එහෙම සමහරු කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒකට මං ඇත්තටම අත් දෙක එකතු කරලා වඳිනවා අපේ ස්පොන්සර් කරපු අපිට අනුග්‍රහය දක්වපු හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම KSL අපේ සංවිධායක මණ්ඩලයේ අපේ හැමෝටම බොහොමත්ම ස්තුතියි. K-Boys අපිව නේ. ඒ වගේම මං අවසානට මතක් කරනවා අපේ තරිඳු ඔය කිව්වා වගේ පාලම කොන්සර්ට් එක ඇත්තටම මේ අපි පොඩ්ඩක් එහෙම වෙලා ඉද්දි එයා තමයි අපිට ලොකු උදවත් දුන්නේ කරමු කියලා කිව්වේ. ඉතින් අපිට ලොකු මේකක් දුන්නා. ඉතින් අපිට ලොකු හයිප් එකක් ආවා. ඉතින් ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඉස්සරටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපි තව හොඳ වැඩ ටිකකින් අපිත් ඉම්ප්‍රූව් වෙලා ප්‍රොෆෙෂනල් වෙලා ඉතින් මැච් එකක් ගහමු. ඉතින් අපි ඉස්සරහට නේ බෑන්ඩ් එකක් විදිහට බෑන්ඩ් එකේ මොකද්ද කියන්නේ කොහොමද බෑන්ඩ් එක ප්ලේ කරනකොට තමසේ මොකද්ද පාඩ ලැබිච්ච මොකද්ද හැංගීම මොනවද බෑන්ඩ් එක ප්ලේ කරන හැඟීම කියන්නේ ඉතින් මාත් ලොකුවට ලංකාවේ එහෙම සෙල්ලම් කරපු කෙනෙක් නෙවෙයිනේ. ඔව් ඉතින් ඒ වුණාට ඉතින් ෂේප් එකේදී අපේ වැඩ ටික ඉතින් කට්ටියගේ පාර්ට් ටික වැඩි ලස්සනට කරගෙන යනවා. ඒත් එක්ක ඉතින් මම ඉතින් ලංකාවේ බේස් නේ ගැහුවේ. ඉතින් මට එක පාර්ට් හැඩ ගැහෙන්න පොඩ්ඩක් කර තාම අමාරු ගතියක් තියෙනවා. ඒ වුණාට ඉතින් වැඩි ප්‍රැක්ටිස් කරගෙන යනවා. ඉතින් ෂේප් එකේදී එහෙම තමයි. කට්ටියකින් හම්බෙච්ච ප්‍රතිචාර කොහොමද? ප්‍රතිචාර කියන්නේ ඉතින් මගේ යාළුවොත් ඇවිල්ලා ඉන්දියා කිහිප දෙතුන් දෙනෙක් ඇවිල්ලා ඉන්දියා. ඉතින් ධෝනි මොකද කිව්වේ ඉතින්? ධෝනිලා ඉතින් කියන්නේ ඉතින් එහෙම මුකුත් නැහැ ඉතින් ඔය දැන් අර ලක්ෂිත මල්ලකින් අහපු ප්‍රශ්නේම තමයි සිහානි ඇවිල්ලා ළඟට ආවා මොකද හිතුනේ? නෑ අපිත් බය නෑ මගේ පළවෙනි මම ආටිස්ට්ලාට බැක් කළා නෑ ලංකාවේ ඉන්දියාවට. ඉතින් මේ අවස්ථාව හම්බුනේ ඉතින් මෙහා ආවට පස්සේ නේ. ඒ අවස්ථාව ගැන මොකද හිතන්නේ? නැත්නම් ඉතින් හම්බෙන්නේ නෑ ලොයෙත් හම්බෙන්නේ නෑ නීල් වර්ණගල සූරිය මහතා ඉතින් ඒගොල්ලෝ වගේ කෙනෙක් ඉතින් බැක් කරන්න හම්බෙන්නේ නෑ ජීවිතේට ඉතින්. එහෙම එකක් තියෙනවා ඉතින් ඒ වගේ දේවල් ටිකක් හම්බුණා ඉතින් ඔක්කොම ටික හම්බුනේ ඉතින් ඒක සන්තෝසයි. ඔව් සන්තෝසයි. කාන්තා නියෝජනය මොකක්ද හිතෙන්නේ දැන් බෑන්ඩ් එකට එකම කාන්තා නියෝජනය වෙච්ච පාට එකම කාන්දනියෝජන ඔව් ඉතින් පුලින් නෙද පොඩක් තාමත් ඉතින් එහෙම තමයි ඉතින් පොඩ්ඩක් තාම ලැජ්ජයි ලැජ්ජා තමයි තියෙන්නේ. වැඩිය සමාජනෙන් නෑ ලංකාවින්ට දෙත එහෙම පුරුද්දක් කියලා නෑ ඉතින් ගෙතර තමයි සිින්දුවක් කියයාගෙන ඉඳලා තියෙන්න ඉතින් කේබෝයිස් ලගෙද බෑන්ඩ් එක ජොයින් වෙන්න කියලා ඉතින් කිව්වහම ඉතින් ඒකට ඉතින් සතුටුයි ඉතින් මෙතන කට්ටියත් එක්ක මේ වැඩ ඉති කරගෙන යන ලක්ෂිත මල්ලි අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් ඉතින් අපි ඉස්සරහට තව ලස්සන වැඩ ටිකක් කරනවා ඉතින්නේ. කලින්ට වඩා දැන් ඇත්තටම බෑන්ඩ් එක ගොඩක් ප්‍රොමෝට් කරනවා. ඉස්සර වගේ නේ ඔව් කට්ටියම බෑන්ඩ් එක දන්නවා. මාත් ඇත්තටම බෑන්ඩ් එකට කියන්නේ මේ මම කලින් බේස් ප්ලේ කරලා තිබෙන්නේ නැහැ කියන්නේ බෑන්ඩ් එකට එන්න ඕන හින්දා තමයි බේස් ඉගෙන ගත්තේ. හරි. ඒ කියන්නේ ඔව් ඒ කාලේ කියන්නේ බෑන්ඩ් එකේ දැනගත්තම බේස් ප්ලේ කරන කෙනෙක් නැහැ කියලා ඊට පස්සේ ඒකටම ඒ හින්දාම බේස් ඉගෙන ගත්ගෙන තමයි ආවේ. ඒකද මාත් ලොකු වැඩ එන්නේ ලංකාවේදී මියුසික් කරා. මෙහි ඇවිල්ලා ඉතින් ජපානයේ ඇවිල්ලා ඉතින් මියුසික් කරන්න හම්බෙන්නේ නැති කියලා ඉතින් බෑන්ඩ් එක හම්බුන හින්දා ඉතින් දැන් ඒ වැඩ ටික ලස්සන කරගෙන යනවා. ඉස්සර ඉතින් ලස්සන වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙන කට්ටියත් එක්ක එකතු වෙලා. බෑන්ඩ් එක. ඉස්සර කාලේ ඉඳලම දැන් ඊට බෑන්ඩ් එකම පරණයිනේ. ඉස්සර අපි හෙලාදී දැන් මම ඉස්සර
ඒ කියන්නේ අපි මම බෑන්ඩ් එකේ මම යුනිට් බෑන්ඩ් එක අවුරුදු 9ක් විතර ගිටාර් ප්ලේ කරා. එතකොට රිදම් දෙකව රිදම් ගැහුවා ලීඩ් ගැහුවා එක එක ඒ කියන්නේ එතකොට එක එක අවස්ථාවල තමයි මම ඉතින් වෙනස් වෙන්නේ මොකද ආමීගේ මෙන් තුවක්වත් දීලා යන්නේ කොහොමද වෙඩි තියන්නේ ඔය ගිටාර එක ඉන්න කියන්නවා ආමීගේ හැටි කවුරුත් දන්නවා පොසස් සහ සම්බන්ධ ඉන්න කට්ටිය මොකද ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වය ඇත්තටම බෑන්ඩ් එකේ ඒ සතුටුයි දවස්වල ඉඳන් දැන් තියෙන තත්ත්වයට දැන් ඉතින් ඇත්තටම බෑන්ඩ් එක මම ආයෙත් සතුටුයි ගොඩක් සතුටුයි ඉන්න තත්ත්වය ගැන දැන් කවුරුත් ප්ලේයර්ස්ලත් හොඳ තත්ත්වයක ඉන්නවා ඇත්තට මේ දේවල් මේ යාළුවගේ ඒ කියන්නේ ජොබ් කරන ගමන් මේ වැඩේ ඇත්තටම මාර විදිහට උනන්දු වෙලා කරනවා ඇත්තටම සතුටුයි බෑන්ඩ් එකේ ඉන්න තත්ත්වය ගැන ඉතින් කණ්ඩායම් නායකයා විදිහට ඔබතුමාට මොනවද කියන්න තියෙනවා කේබෝයිස් ආපු ගමන් මගයි කේබෝයිස්ලා ඉස්සරහට කරන්න තියෙන දේවලුයි බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා ගැනයි කියනවා නම් මොනවද දැන් කියන්න දිනවාට ඒ බොයිස් විදිහට ආපු ගමන ගැන ඇතර කට්ටියම මාර පට්ටම කට්ටක් ආපු සෙට් ඇත්තමයි ඉන්නේ මොකද මෙතනින් අර ගොඩක් අය ලංකාවේදී මියුසික් කරපයින මමත් ලංකාවේදී කරා මම 2008 ඉඳන් ලංකාවේ මේ වැඩ කරනවා එක ඉස්කෝල අපේ අපි එක එක ඉස්කෝලේ ඉස්කෝල එක ඉස්කෝලේ එක ඉස්කෝල එක ගමේ එක ගමේ එක ගමේ කොල්ලෝ. ගමේ කොල්ලෝ ලංකාවිද්දිත් ඉදං බෑන් කරගෙනල ඒ වුණ තිබ්බා ගෙදර 10 වසර ඉඳන්ම මම 10 වසර තමයි ඉස්සෙල්ලාම ෂෝ එක ගහුවේ ලංකාවේදී එතනින් පටන් අරගෙන එහෙම ගහලා ඊට පස්සේ මම මාස ඒ කරලා මම ගොඩක්ම සෙල්ෆ් ස්ටඩි තමයි ඊට පස්සේ කරේ කරලා කොහොම හරි මම ජපාන්ට 2016 දී එන්න එද්දි මං ගාව 3 piece setup එකක් තිබ්බා ඒ ඔක්කොම ටික දීලා මේ ජපාන්ට මියුසික් කරන්න මෙම බෑන්ඩ් එකක් කරන්න වෙයි කියලා හිතුවේ නැහැ ඊට පස්සේ ඇවිල්ලා 90 කට්ටිය කතා කරලා එතනින් පටන් අරන් මේ ආපු ගමන දැන් අද කට්ටිය කණ්ඩායම් නායකයා විදියට දාලා තියෙනවා කට්ටියගේ කට්ටියත් එක්ක මම කොහොමද පටන් ගත්තේ ඉඳන් සින්දුවල් කෝඩ් දාන වැඩේ ඉඳන් මියුසික් පැත්ත බලාගෙන ඇරේන්ජ්මන්ට් හදාගෙන අපි කට්ටිය එක්ක වෙලා අපිට සරල විදියට අපිට ලේසි විදියට මේ වැඩි සංකීර්ණ වැඩේ අපිට පුළුවන් අපිට පුළුවන් විදියට වැඩේ කරගෙන ආවා මං හිතනවා මේ ඉන්න මෙම්බර්ස්ලා සෙට් එක අපේ අවසාන මෙම්බර්ස්ලා සෙට් එක විදියට මෙතනින් එහාට මෙම්බර්ස්ලා මාරු වෙන්නවත් මුකුත් නැහැ කියලා බලාපොරොත්තුෙන් අපි දිගටම කරන්න යන්න තමයි හිතා යන්නේ ඉස්සරහට දැන් ඔය ඉස්සලක අපි ෆුකුෝකා බ්ලාස්ට් 2 6 වෙනි මාසෙ තියෙන වැඩේට වෙනසක් තියෙනවා ඒක දැම්මම කියන්න නෑ ඒ වෙනස මං හිතන්නේ මෙහි බෑන්ඩ් වලින් තිබ්බ මෙච්චරකල් මේ ෂෝ වලින් දැක්කේ නැති වෙනසක් කරන්න හිතන් ඉන්නවා ඒක ප්ලෑන් කරලා තියෙනවා දැන් ඒක වෙනස ඉස්සරහටම වෙනවා ඒක 6 වෙනි මාසේ ෂෝ එකකින් බලා ගන්න පුළුවන් තාම කල්ලෙඩි තාම පොඩ්ඩ දෙන දෙසැම්බර් සීත අඩවුවට චුට්ටක් දෙනවා චුට්ටක් චුට්ටක් දෙනවා පොඩ්ඩක් දෙනවා ඊට පස්සේ දෙනවා මරි වැඩේ කරගෙන යනවා කට්ටිය හොඳයි කට්ටියට ඇත්තටම සෙට් එකම ස්තුති කරන්න ඕන පවුලේ එක් සෙට් එකත් එක්ක ඉන්න තියෙන වෙලාව කොයි හරි යන්න තියෙන වෙලාව ආතල් එකක් දාන්න තියෙන වෙලාව කැප කරලා මේක තමන්ගේ ලැබෙන දෙයක් නැතුණත් වැඩේ ලස්සනට කරගන්න chance එකක් වැඩි ලස්සනට කරගන්න හම්බෙලා තියෙන මේ chance එකේ මේ බෑන්ඩ් එක අප් කරගන්න හම්බෙලා තියෙන කට්ටියගේ සහයෝගයෙන් ඉතින් කට්ටියටම මෙම්බර්ස්ලා සෙට් එකටම ස්තුති කරලා වැඩේ හොඳට කරගෙන යන් ඉස්සරහට වැඩ ටිකක් ලස්සනට ටිකක් කරමු කියලා තමයි කියන්නේ. එහෙනම් කට්ටිය ඉවර කරමු. එහෙනම් කේබෝයිස්ලත් එක්ක ඔහොම තමයි ඉතින් දවස මේගොල්ලන්ගේ මේ වුණේ ෆුකුෝකා බ්ලාස්ට් එකෙන් පස්සේ කරපු පළවෙනි මේක. ඉතින් කේබෝයිස්ලා විදිහට 8 දෙනාම මෙතන ඉන්නවා. තව වැඩ ටිකක් හොඳට අපිට බලා ගන්න පුළුවන්. 12යි 27 28 නේ 27 ෆුකුෝකා 28 සිමොනොසෙකි මතක කියලා 27 ෆුකුෝකා 28 සිමොනොසෙකි කෙනින්ම කියන්නේ ක්‍රිස්මස් නයිට් ඉවෙන්ට් එකක් කරන්න තමයි කේබෝයිස්ලා ලෑස්තිලා ඉන්නේ ඊට පස්සේ ලබන අවුරුද්දේ 6යි 7 දැම්මම ලෑස්තිලා තියාගන්න ෆුකුෝකා කිව් ෂූ එතකොට මේ ඉන්න හැමෝටම මේ ෆුකුෝකා බ්ලාස්ට් එකට වඩා වෙනස් වෙන ලස්සන සුපිරි වැඩක් තව බ්ලාස්ට් එකක් ඔන්න දැම්මම ලෑස්ති කරලා තියෙනවා එහෙනම් එදාට ලෑස්ති වෙලා ඉන්න එතකොට කේබෝයිස්ලත් එක්ක කේබෝයිස් පේජ් එක ෆලෝ කරලා තියාගන්න මේගොල්ලන්ගේ ඉස්සරහට තව පොඩි වැඩ ටිකක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා ඒක අපි කතා කරගෙන යනවා ඉතින් කේබෝයිස්ලත් එක්කත් ඒවටත් මේ කරන්න ඒගොල්ලන්ගේ මේ දේවල් බලන්න ඒගොල්ලන්ගේ ගුණ දොස් කියන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න ඉතින් කේබෝයිස්ලත් එක්ක රැඳී සිටින්න කියලා ඉල්ලන ගමන් එහෙනම් ඔබ සැමට ස්තුතියි එහෙනම් අපි ඊළඟ දෙකකින් ජයව හම්බෙමු අපි ආවද මේ තරම්
දුර